බලයේ සැබෑම ස්වභාවය මොකක්ද? ඒ අසිපතකින් දිනා ගන්නා වරප්‍රසාදයක්ද නැත්නම් මිනිසුන්ගේ මනස තුළ ඇති කරන භීතියක්ද? ඇත්තෙන්ම සැබෑම බලය කියන්නේ භීතියට. ඒ භීතිය නිසාම තමයි කොතරම් බලවත් මිනිස්සු වුණත් Tamanගේ මරණය ඇස් ඉදිරියට පෙනෙන විට යකඩ තාප්පස්සේ හැංගෙන්න උත්සාහ කරන්නේ. පසුගිය කොටසින් වැනීසියේ මහා කානිවල් රාත්‍රියේදී මුළු ලෝකයක් බලා සිටියේදී එසියෝ ඔඩිටෝරියේ තැබූ ඒ ලෝ ප්‍රථම වෙඩි ප්‍රහාරයෙන් වැනීසිය අලුත්ම ඩොච්චරයා වූ මාකෝ බාබරීගෝගේ පවුව පසාර වුණා. ඒගේ ගුරුම් හඬත් සමග වැනීසිය ටෙම්ප්ලර්වරුන්ගේ කෘත්‍රිම බලය සුණු විසුණු වී ගියා. තමන් කිසිදා පරාජය කළ නොහැකි දෙවිවරුන් යයි සිතා සිටිය ඔවුන්ට දැන් මරණයේ සෙවණැල්ල තමන්ගේ ගෙලවට ඇතෙන බව දැනෙන්නට පටන්ගෙන තියෙනවා. ඒ නිසාම මාකෝගේ මරණයෙන් පණ බේරාගත් ඔහුගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනා වන සිල්ලියෝ බාබරිගෝ සහ අර යෝධ දාන්තේ මෝරෝ දැන් තමන්ගේ බිය සංගවා ගන්නට තෝරාගෙන තියෙන්නේ වැනීසියේ තියෙන අතිවිශාල දැවැන්තම කිසිවෙකුටත් ඇතුල් විය නොහැකි හමුදා බලකොටුවක් වන ආසනාලයේ නැව් තටාකයයි. එහි යකඩ ගේට්ටු පිටුපස හැංගිලා ඉන්න ඔවුන් හිතනවා ඔවුන් සුරක්ෂිතයි කියලා. නමුත් අද එසියෝට සිද්ධ වෙනවා ඒ මහා ගල් පවුරු බිඳගෙන මේ බලකොටුවට ඇතුල් වෙන්න. මේක තවත් එක් රහසිගත ඝාතනයක් නෙවෙයි. මේක වැනීසියේ වීදි පුරා ඇවිලී යන මහා සංග්‍රාමයක්. ඉතින් මෙතනින් ඉස්සරහට අපේ කතාවේ සිදුවන දේවලුයි අද අපි කතා කරන්න යන්නේ. මේ Assassin's Creed 2 with the Gamers Odyssey. මාකෝ බාබරීගෝගේ ඝාතනයෙන් පසුව වැනීසිය කියන්නේ දැන් ගිනි කන්දක්. හැම වීදියකම හැම පාලමක් උඩම දරුණු අවිගත් සෙබළුන් මුර සංචාරයේ යෙදෙනවා. ජනතාව ඉන්නේ දැඩි භීතියකින්. මේ දැඩි තදබදය මැදින් සෙවණැල්ලක් වගේ ලිස්සගෙන යන එසියෝ තමන්ගේ ඊළඟ පියවර සැලසුම් කරන්න තමන්ගේ විශ්වාසවන්තව මිතුරා වන ඇන්ටෝනියෝ හමු වෙන්න යනවා. නමුත් ඇන්ටෝනියෝගේ රහසිගත මූලස්ථානයට යන එසියෝට දකින්න ලැබෙන්නේ බලාපොරොත්තු නොවුණු දසුණක්. ඇන්ටෝනියෝ ඉන්නේ තනියම නෙවෙයි. ඔහු එසියෝ විශේෂ පුද්ගලයෙකුට හඳුන්වා දෙනවා. ඒ තමයි අගොස්ටිනෝ බාබරීගෝ. ඔහු මියගිය මාකෝගේ සහෝදරයෙක් වුණත් ඔහු ටෙම්ප්ලර්වරුන්ගේ කෙනෙක් නෙවෙයි. වැනීසියේ ඊළඟ ඩොච්චරයා විදිහට බලය බාරගනින්නේ ඔහුයි. අගොස්ටිනෝ එසියෝට ස්තුතිවන්ත වෙනවා වැනීසිය ඒකාධිපතියුගෙන් මුදාගත්තට. අගොස්ටිනෝගේ උදව්වෙන් එසියෝට වැනීසියේ තිබූ ඒ මෝස්ට් වොන්ටඩ් ලේබල් එක අයින් කරගන්න එසියෝ සමත් වෙනවා. නමුත් ඇන්ටෝනියෝගේ මුහුණේ තියෙන්නේ බරපතල කල්පනාවක්. එසියෝ අපි ලොකු සර්පයෙක්ව මැරුවා. හැබැයි උගේ පැටව දැන් හැංගිලා ඉන්නේ ගලක් අස්සේ. සිල්ලියෝ සහ දාන්තේ දැන් ඉන්නේ ආසනාලයේ බලකොටුව ඇතුලේ. ඇන්ටෝනියෝ සිතියමක් දිගහැරමින් කියනවා. ඒක සාමාන්‍ය තැනක් නෙවෙයි මිත්‍රයා. මුළු වැනීසියම යුද නැව් නිර්මාණය වෙන්නේ එතන. ඒක උස්සස්ම පුහුණුව ලැබපු ටෙම්ප්ලර් හමුදාවකින් වට කරලායි තියෙන්නේ. ඔයා කොච්චර දක්ෂ ඇසිසන් කෙනෙක් වුණත් ඔයාට තනියම කවදාවත් ඒ යකඩ දොරටු කඩාගෙන ඇතුළට යන්න බෑ කියලා ඇන්ටෝනියෝ විස්තර කරනවා. මේ දැවන්ත අභියෝගය ජය ගන්න නම් එසියෝට හමුදාවක් අවශ්‍ය වෙනවා. ඇන්ටෝනියෝ යෝජනා කරනවා වැනීසියේ ඉන්න කුලී හේවායන්ගේ නායකයා වන බාර්ටලෝමියෝ ඩි අල්වියානෝව හමු වෙන්න කියලා. බාර්ටලෝමියෝ කියන්නේ ටෙම්ප්ලර්වරුන්ට දැඩිසේ වෛර කරන මරණයටවත් බය නැති අති දැවැන්ත රණ ශූරයෙක්. එසියෝ බාර්ටලෝමියෝගේ කඳවුර සොයාගෙන වැනීසියේ සැඟවුණු වීදි දිගේ ගමන් කරනවා. නමුත් ඔහු කඳවුරට ලං වෙද්දී දකින්නේ මහා විනාශයක්. මුළු කඳවුරම ගිනි අරගෙන. කඳවුර භූමිය පුරාම කුලී හේවායන්ගේ මලසිරු තැන තැන වැටිලා. සිල්ලියෝගේ සෙබළුන් හදිසි ප්‍රහාරයක් එල්ල කරලා බාර්ටලෝමියෝව සහ ඔහුගේ ඉතිරි සෙබළුන්ව අත්අඩංගුවට අරගෙන. එසියෝගේ පළමු රාජකාරිය වෙන්නේ මේ කුලී හේවායන්ගේ නායකයාව මරණයෙන් මුදවා ගන්න එක. වැනීසියේ පටු වීදි දිගේ වහල් උඩින් නිහඬව පියනගෙන එසියෝ ගොදුරක් පස්සේ යන රාජාලියෙක් වගේ වටපිටාව නිරීක්ෂණය කරනවා. ඈතින් පේනවා සන්නද්ධ මුරකරුවන් විසින් ආරක්ෂා කරන දැවැන්ත ලී කූඩුවක් ඇතුලේ හිර කරගෙන ඉන්න යෝධයෙක්. ඒ තමයි බාර්ටලෝමියෝ. මෙතනදී සරණට යනට වඩා බුද්ධිමත්ව වැඩ කිරීම වැදගත් කියලා එසියෝ දන්නවා. වහලේක කෙළවරට එන එසියෝ තමන්ගේ ගොදුරක් වෙත වේගයෙන් පනිනවා. හිඩන් බ්ලේඩ් එකේ සුපුරුදු නාදයත් එක්ක සෙබලෙක් බිම ඇද වැටෙනවා. ඊළඟ තප්පරයේදී අනෙක් සෙබළුන් කෑ ගහගෙන හුදෙසට එද්දී එසියෝගේ කඩුව අකුණක් වගේ ක්‍රියාත්මක වෙනවා. ලේ සහ යකඩ ගැටෙන හඬින් මුළු වීදියම පිරී යනවා. අවසාන සෙබලා බිම දැමූ පසු එසියෝ කූඩුවේ දොර කඩා බාර්ටලෝමියෝ නිදහස් කරනවා. බාර්ටලෝමියෝ කූඩුවෙන් එළියට එන්නේ හරියට කාලයක් හිර කරලා හිටපු කැලෑ සිංහෙක් කූඩුවක් කඩාගෙන එළියට එනවා වගේ. ඔහුගේ ඇස් කෝපයෙන් රතු වෙලා. ඊළඟ තප්පරයේදීම ඔහු වටපිට බලලා බිහිසුණු විදිහට කෑ ගහන්න ගන්නවා. ඒ කාලකන්ණි ඌරෝ ටික මගේ බියංකාව ගත්තා. මට මගේ බියංකාව ඕනේ කියලා ඔහු ඔහුගේ ගෝර නඩුව දිගටම කරන්න පටන් ගන්නවා. ඔයාලා හිතනවා ඇති මේ බියංකා කියන්නේ ඔහුගේ පෙම්වතිය හෝ බිරිඳ කියලා. ඒත් ඒක වැරදි. මේ යෝධයා බියංකා කියලා ආදරෙන් කතා කරන්නේ Tamanගේ අතිවිශාල අසිපතට. Tamanගේ ආදරණීය කඩුව නැතුව මේ යෝධයාට එක අඩියක්වත් ඉස්සරහට තියන්න බෑ. දැන් මේ දෙන්නට සිද්ධ වෙනවා සතුරන්ගෙන් පිරුණු වීදි මැදින් ගිහින් බියංකාව හොයාගන්න. මෙතන සිට ක්‍රියාත්මක වන මෙහෙයුම් පුදුමාකාර ත්‍රාසයකින් පිරුණු ඒවා.
එසියෝ තමන්ගේ කඩිසල බව පාවිච්චි කළ සතුරන්ව විනාශ කරද්දී කිසිම ආයුධයක් නැති බාටලෝමියෝ තමන්ගේ දැවැන්ත අද්දගෙන් සතුරන්ගේ ගෙලමිරිකමින් ඔවුන්ව පොඩි කරගෙන ඉස්සරහට යනවා. මේක පුදුමාකාර සංකලනයක්. ඇසිසන් වරයුගේ අතිශය සියුම් කලාව සහ යුද බඩයුගේ ම්ලේච්ඡ බලය එකට එක්වුණු අවස්ථාවක් අපිට මෙතනදී දකින්න ලැබෙනවා. වීදි කිහිපයක් පසු කරගෙන ගියාට පස්සේ ඔවුන් දකිනවා මුරකරුවන් පිරිසක් මැද තියෙන ආයුධ රාක්කයක රඳවලා තියෙන ඒ දැවැන්ත කඩුව. එසියෝ දුම් බෝම්බයක් පාවිච්චි කරලා මුරකරුවන්ගේ ඇස් අන්ධ කරද්දී ගණදු මාරය මැදින් ක්‍රියාත්මක වන බාටලෝමියෝ මුරකරුවන් මරා දාලා තමන්ගේ ආදරණීය කඩුව අතට ගන්නවා. ඔහු වේලේ වැකුණු අසිපත ආදරෙන් සිප ගන්නවා. මගේ ආදරණීය බියංකා, දැන් අපි යමු මේ කාලකන්ණි සේරව මස් කරන්න. බාටලෝමියෝ වියරු හඩකින් කියනවා. බියංකා අතට ගත්ත බාටලෝමියෝ කියන්නේ දැන් නවත්තන්න බැරි මහා බලවේගයක්. ඔවුන් දෙදෙනා එකතු වෙලා වැනීසිය වීදු පුරා විසිරීලා තියෙන අනෙක් කූඩුවලට පහර දීලා තමන්ගේ කුලී හේවායන් සියලු දෙනාම නිදහස් කරගෙන ආපසු කඳවුරට එනවා. දැන් ඔවුන්ට අහිමි වූ හමුදාව ආපසු ලැබිලා ආසනාලේ බලකොඩුවට පහර දෙන්න මාවත සම්පූර්ණයෙන්ම විවර වෙනවා. තමන්ගේ හමුදාවත් එක්ක ආපසු කඳවුරට ආවට පස්සේ බාටලෝමියෝ ඉදිරිපත් කරන සැලසුම හරිම සරලයි වගේම අතිශයම ම්ලේච්ඡයි. අපි කෙලින්ම ගිහින් ආසනාලේ ගේට්ටුවට ගහනවා. ඒ යකඩ දොරව කඩාගෙන ගිහින් උන් සේරම මරනවා. ඕ කෑගසමින් කියනවා. නමුත් එසියෝ දන්නවා ඒක සියදිවි නසා ගැනීමක් කියලා. ආසනාලය කියන්නේ පිටතින් පහර දීලා අල්ලගන්න පුළුවන් ලේසි තැනක් නෙවෙයි. එසියෝ ඊට වඩා බුද්ධිමත් සිනමාත්මක සැලසුමක් යෝජනා කරනවා. බාටලෝමියෝ, ඔයාගේ සිබළුණු කණ්ඩායම් වලට බෙදන්න. අපි ඔවුන් බලකොඩෝ වටේ තියෙන ප්‍රධාන ස්ථාන තුනක රහසින් ස්ථානගත කරනවා. මම ගිහින් බලකොඩෝ ඉස්සරහා තියෙන උසම කුළුණට නැගලා ෆයර් සිග්නල් එකක් දෙන්නම්. ඒ ගින්න දැක්ක ගමන් හැමතැනකින්ම එකපාරටම පහර දෙන්න. ඒ අවුලස්සේ මම බලකොඩුව ඇතුළට රින් ගන්නම් කියලා එසියෝ තමන්ගේ ඒ විශිෂ්ට සැලසුම ඉදිරිපත් කරනවා. මෙතනින් පස්සේ අපිට ලැබෙන්නේ ගේම් එකේ දින උද්වේගකරම මිෂන් එකක්. එසියෝට සිද්ධ වෙනවා බාටලෝමියෝගේ සෙබළුන් පිරිසක් එක්ක රහසින්ම ගිහින් ඔවුන් බලකොටුවේ දොරටු අස්සල සැඟවීමට. වහල්වල් මත සිටින දුනුවායන්ව නිහඬව බිම දමමින් කිසිම සද්දයක් නොකර සතුරන්ගේ ඇස් වසමින් මේ කණ්ඩායම් තුන ස්ථානගත කිරීම ඇසිසන් වරයුගේ උච්චතම හැකියාවන් උරගා බලන අවස්ථාවක්. එක වැරදීමකින් හමුදාවට පෙර අනතුරු ඇඟවීම ලැබුණොත් මුළු සැලසුම විනාශ වෙනවා. අන්තිම කණ්ඩායමත් ආරක්ෂිතව ස්ථානගත කළාට පස්සේ එසියෝ ආසනාලේ බලකොටුව ඉස්සරහා තියෙන ඒ මහා උසති කුළුණ දිගේ ඉහළට නගිනවා. වැනීසිය මුළු නගරයම අලංකාරව පේන්න පටන් ගන්නවා. අඳුර හා සැර නිහඬව බලා සිටින ආසනාලේ බලකොටුව විශාල යෝධයෙක් වගේ පේන්න තියෙනවා. එසියෝ කුළුණ මුදුනේ ඇති ෆයර් සිග්නල් එක දැල්වනවා. රතු පාට ගිනි පුපුර අහසට විහිදෙද්දි තප්පර කිහිපයකින් මුළු වැනීසියම දෙවනත් කරමින් බාටලෝමියෝගේ හමුදාව ආසනාලේ බලකොටුවට කඩා පනිනවා. මහා කඩු ගැටෙන හඬ, මිනිසුන්ගේ වේදනාත්මක කෑගැසීම්, ගිනි දැල් වලින් මුළු ප්‍රදේශයම ශනිකවම යුද පිටියක් බවට පත් වෙනවා. මේ මහා ഘോഷාව සහ අවුල මැද්දෙන් කාගේවත් ඇහැට නොපෙනී උකුස්සෙක් වගේ කුළුණෙන් පණන එසියෝ බලකොටුවේ තාප්පයෙන් පැනලා ඒ මාරාන්තික ආසනාලේ බලකොටුව ඇතුළට රිංගනවා. පිටිත සෙබළුන් ලේ ගංගාවක් මැද සටන් කරද්දී එසියෝ ඇතුලේ ඉන්න ඒ ප්‍රධාන ඉලක්ක දෙක හොයාගෙන මරණයේ ගමන ආරම්භ කරනවා. ආසනාලේ බලකොටුව ඇතුළේ කියන්නේ වෙනමම ලෝකයක්. දැවැන්ත ලී කඳන් නිම නොකර නැව් සහ අතිවිශාල දොඹකර වලින් පිරුණු මේ තටාංගය හරහා එසියෝ සෙමෙන් ඉදිරියට යනවා. පිටතින් ඇසෙන යුද්ධයේ ഘോഷාව නිසා ඇතුලේ ඉන්න මුරකරුවන් ඉන්නේ දැඩි කලබලයකින්. එසියෝ ඒ කලබලයෙන් ප්‍රයෝජන අරගෙන වහලවල් සහ ලී පාලම් මතින් පණිමින් Tamanගේ ඉලක්කය හොයාගෙන යනවා. අවසානයේ එසියෝ එන්නේ ආසනාලයේහි කෙළවරම වෙන්න තියෙන දැවැන්ත නැව් තටාංගයක් ළඟට. එතන ඉන්නවා මුළු කුමන්ත්‍රණයේම අනිත් ප්‍රධාන පුරුක සිල්වියෝ බාබරිගෝ. අවසානයේදී සියලුම මුරකරන් බිම දමන්නට එසියෝ සමත් වෙනවා. දැන් ඉතිරි දාන්තේ සහ සිල්වියෝ විතරයි. උකුස්සෙක් වගේ වාතයට පණ එසියෝගේ ඩබල් හිඩන් බ්ලේඩ්ස් පැනලා යන හදන සිල්වියෝගේ සහ දාන්තේගේ ගෙල එකවරම පසාරු කරගෙන යනවා. ඒ මාරාන්තික ප්‍රහාරයත් එක්කම ඔවුන් දෙදෙනාම ලේ විලක් මැද බිමට ඇදගෙන වැටෙනවා. කාලේ එකපාරම නැතර වෙලා පරිසරය නිහඬ වෙනවා. අපි යනවා ඒ සුපුරුදු මෙමරි කොරිඩෝ එකට. එසියෝ සිල්වියෝගේ ලේ වැකුණු ශරීරය ළඟ දන ගහගෙන ඔහුගේ කරපටියෙන් අල්ලගෙන ඔබල වැනීසිය බලය අල්ලගන්න හැදුවේ ඇයි? මා කෝ පාවිච්චි කළ මේ හැමදේම කළේ ඩොච් පදවිය වෙනුවෙන්ද කියලා එසියෝ ප්‍රශ්න කරනවා. වේදනාවෙන් උනත් සිල්වියෝගේ මුහුණට එන්නේ උපහාසාත්මක හිනාවක්. වැනීසිය කවුද මේ අපිරිසුදු වතුරින් පිරුණු නගරය පාලනය කරන්න කැමති? අපිට වැනීසියේ බලය ඕන උනේ නෑ එසියෝ. අපිට ඕන උනේ ආසනාලේ බලකොටුව විතරයි. එසියෝ පුදුම වෙනවා. මේ යන්නට තප්පරයකට පෙර සිල්වියෝ ලේ මිශ්‍ර කැස්සක් එක්ක කියනවා අපිට නැවක් ඕන වුණා. කිසිම කෙනෙකුට ලං වෙන්න බැරි ආරක්ෂිත නැවක්. සයිප්‍රසයට යන්න. සිල්ලියෝගේ අවසන් වචන ටික ඒ විදිහට පිට වෙනවා. සිල්ලියෝගේ සහ දාන්තේගේ ඇස් පිය වෙනවා. එසියෝගේ හිතට ලොකු බියක් ඇතුල් වෙනවා. ඔහු යථාර්ථයට එනවා. ඉක්මනින් නැව් තටාකයේ කෙළවරට දුවලා ගිහින් මුහුද දිහා බලද්දී මහා දැවැන්ත ටෙම්ප්ලර් යුද නැවක් ඒ වෙද්දිත් ආසනාලේ වරායන පිටත් වෙලා
අඳුරු මුහුද මැදින් සිජිදේ දෙසට ඇදිලා යනවා. එසියෝට ඒ නැව අල්ලගන්න බැරි තරම් ඔහු ප්‍රමාද වැඩි. හැබැයි එසියෝට දැන් මේ කුරිරු සත්‍ය වැටහෙනවා. මේ ටෙම්ප්ලර්වරුන්ගේ ඉලක්කය වැනීසිය නෙවෙයි. ඔවුන් සයිප්‍රසිට මේ නැව යවුවේ සාමාන්‍ය දෙයක් ගේන නෙවෙයි. මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය පාලනය කළ හැකි දෙවිවරුන්ගේ ආයුධය කියලා සැලකෙන ඒ අද්භූත බලවේගය. ඇපල් ඔෆ් ඒදන්. නැත්නම් ඒදන් නුවනේ ඇපල් ගෙඩිය සයිප්‍රසයේ ඉඳන් වැනීසියට ගේන්න. අපි මේ සටන දිනුව වෙන්න පුළුවන්. බාට්ලෝමියෝගේ හමුදාව ආසනාලේ බලකොටුව අල්ලගත්තා වෙන්න පුළුවන්. හැබැයි මහා යුද්ධය පටන් ගත්ත විතරයි. අද පිටත් තුනුවේ නැව සයිප්‍රසයේ ඉඳන් ආපසු වෙන දවසක් තියෙනවා. ඒ නැවෙන් එළියට එන්නේ ඇපල් ඔෆ් ඒදන් එක විතරක් නෙවෙයි. මුළු ටෙම්ප්ලර් අධිරාජ්‍යයේම මහා මුලකරු එසියෝගේ පවුල විනාශ කරපු ඒ මහා නපුරා රොඩ්රිගෝ බෝර්ජියා තමන්ගේ මහා ආයුධය අතට ගන්න ඒ නැවෙනකම් වැනීසිය බලාගෙන ඉන්නවා. මීළඟ සීක්වන්ස් 11 කතාංගෙන් අපි යන්නේ වැනීසියේ වීදිවල නෙවෙයි. මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම තීරණය කරන ඒ අද්භූත ඇපල් ඔෆ් ඒදන් එක ලබා ගැනීමේ මහා සංග්‍රාමයට. වසර ගණනාවකට පස්සේ රොඩ්රිගෝ බෝර්ජියාට එරෙහිව එසියෝ මුහුණට මුහුණ හමුුණේ ඓතිහාසික ඇඟහිරිගඩු පිපෙන සටන දැක ගන්න අනිවාර්යයෙන්ම මීළඟ වීඩියෝ එකකින් ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න වෙනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් කරන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මීළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙන්න බලාපොරොත්තු වෙන්න අදට සමු ගන්නවා. මේ The Gamers Odyssey හැමෝටම ජය වේවා.